ලෝකේ ඉපැරණිම ජනයා ජීවත් වෙච්ච භූමිය ශ්‍රී ලංකා භූමිය. ආයුබෝවන්. අපි අද ඇවිල්ලා ඉන්නවා විශේෂ තැනකට. ඉතින් අපේ සම්පත් අය ලෑස්තිලා ඉන්නවා ඔයාලට විශේෂ දෙයක් කියන්න. ඉතින් අපි අහලා බලමු මොකද්ද කියලා. අපි යන්. සම්පත් අය කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? ජයමල්ලි කොහොමද? හොඳින් ඉන්නවා. මොකද්ද මේ තැන? මේ තමයි අනුරාධපුරයේ කැනීම් වල. එතකොට මෙතෙන් සාමාන්‍යයෙන් ටූරිස්ට්ලා දේශීය හෝ විදේශීය සංචාරකයෝ එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මෙතන ගයිඩ්ලයින් එකක් හැටියට සපයන්නේ නැහැ කවුරු. ඒ නිසා මේ තැන් පාළුවට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විශාල හට් එකක් ගහලා මේක වර්ගාඩි කීයක්ද? වර්ගාඩි 300ක් මට හිතා ගන්න බෑ මේ හට් එක ප්‍රමාණය. මේ හට් එක ගැහුවේ මේ කැනීම ආරක්ෂා කරගන්න. මේ කැනීම කරනකොට මේ කැනීමේ ඉන්න අයට අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න තමයි මේ හට් එක ගැහුවේ. මේක මම හිතන්නේ දැන් අවුරුදු 20කට වගේ කලින් සිදුවෙච්ච කැනීමක්. ඒතර මේ කැනීම කරේ ආචාර්ය ශිරාන් දරණියගල මැතිතුමා. එතුමා කරේ මේක ලංකාවේ ඉතිහාසයේ සොයා ගැනීම අපේක්ෂාවෙන්. වසර ගණනාවක් කරා. බොහොම සූක්ෂම ලෙස ශිරාන් දරණියගල මහත්තයා මේ කැනීම කරා. එතකොට මේ කැනීමෙන් හම්බෙලා තියෙනවා ලංකාවේ ඉතා ඉපැරණි වළං වර්ග සහ ශිලා, ඒ කියන්නේ ගල් වල ලියපු අක්ෂර හම්බෙලා තියෙනවා. ඒ අක්ෂර හෝ උපකරණ කාබන් ඩේට් කරාට පස්සේ ඒ කාබන් ඩේට් එකෙන් ආපු රිපෝට් එක තමයි ක්‍රිස්තු පූර්ව 900 කියලා. හැබැයි ඊට පස්සේ ඒක ඉන්දියාවට හරි කොහට හරි ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 800 වුණා. අවසානයේ එතනින් එහාට මොකුත් නැතුව මේවල වහන්න කියලා නියෝගය ආවා. අවුරුදු 20ක් විතර වෙනකොට දැන් මේක කරලා මේක වහලා. ඒක ඔබ කල්පනා කරලා බලන්න ඒ අක්ෂර ක්‍රිස්තු පූර්ව 900 නම් සිරාන් දරණිකල මහත්තයා ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකට ගිහිල්ලා කතා කරලා තියෙනවා බොහොම හිත් වේදනාවෙන්. ඒක YouTube එකේ එහෙම තියෙනවා බලන්නකෝ. ඉතින් ඇයි මේව වහන්නේ නේද? ඒකනේ තියෙන ප්‍රශ්නේ. ලෝකේ පළවෙනි අක්ෂර, ලෝකේ පළවෙනිම අක්ෂර වෙන කොහෙවත් නැහැ ලෝකේ. පළවෙනිම අක්ෂර ක්‍රිස්තු පූර්ව 900 ගණන් වල. හිතන්නකෝ මොනතරම් ඉපැරණිද කියලා. ඒතර ලෝකේ ඉපැරණිම ජනයා ජීවත් වෙච්ච භූමිය ශ්‍රී ලංකා භූමිය. ඒතර ඒගොල්ලන්ගේ භාෂාව ඉපැරණිම භාෂාව. ඒ භාෂාවේ අක්ෂර තිබ්බා. පුදුමයි නේ ඔබට. ඉතින් මෙතනින් මේව හම්බුණා. ඒ ඔක්කොම අද වහලා දාලා අර පස් කෙනලා දාලා මේ පැත්තේ බොරළු දාලා මේව කරලා වහලා මේ වහන්නේ රටේ අභිමානය සහ රටේ ඉතිහාසය. ඉතින් හරි ඛේදනීයයි. මේවා මතු කරගන්න මතක තියාගන්න ඕනේ. මේවා මතු කරගන්න නම් රටට ආදරය කරන රජෙක් මේ රටේපත් වෙන්න ඕනේ. අන්න එදාට මේ ඔක්කොම මතු වෙනවා.